මම ගම්බි සම්මියන් මගේ කතාව කිව්වොත් ඔයාලාගෙන් මම මුලින්ම ආවේ අගෝස්තු 25 අගෝස්තු 27 වෙනිදා තමයි මම අසුබ ආයතනයේත් එක්ක අත්දැක ගන්නේ. ඉතින් ඔයාලා වගේ මම එදා වුණොත් හොබි ඉඳගෙන ජපාන් කියන්නේ මොකද්ද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. සාමාන්‍ය මම දන්නේ ජපාන් වලට කියන්නේ හොඩි තුනක් තියෙනවානේ කප්පතන හිරගෙන කන්ජි කියන. ඒ තුනක් තියෙනවා කියලා දැනගන්න මේ ආවේ. මගේ ඉස්සරහා මගේ පිටිපස්සේ මගේ ළඟ මගේ යාළුවෝ හිටියා නැට් එක පාස් වෙච්ච අය M5 පාස් වෙච්ච අය හැමෝම හිටියා. ඒ පෞද්ගලිකව මගේ අත්දැකීම තමයි මම කිසිම දෙයක් දන්නේ නැහැ ජපාන් ගැන. මම ආසුබ ආයතනයට ඇවිල්ලා දවස් 4 වගේ පුංචි කාලයක් ඇතුළත තමයි මගේ දැනුම වර්ධනය කරගන්නේ. ඇත්තටම ඉඳලා ලොකුම හේතුව අසුබ ආයතනයේ මිලින්ද සහ ඒ වගේම සෙන්සේ ඔයගොල්ලන්ට කියලා දෙන ඔයගොල්ලන්ට දෙන මාර්ගයේ විදිහටම යන්නේ. මුලින්ම අතල් මේ ඇඟිලි රිදෙනකන් ඉදි වෙනකන් ලියලා ඉඳි මේ කොටරෝල් පොත්වල හෝඩි ටික කතකන හෝඩියේ හිරගෙන හෝඩිය. අපිත් එහෙමයි මේ තරම්මට ගොඩාක් මහන්සියලා තමයි මේ තැනට ආවේ. මේ අනිත් කාරණාව තමයි ගොඩාක් අයට කන්ජි මතක තියාගන්න ටිකක් අමාරු වෙයි. සමහර අය කියලා කියනවා මේ පිටු ගණන් ලියනවා ඒක මතක හිටින්නේ නැහැ මෙහෙමයි කියලා. ඒක අර එක එක්කෙනා පාවිච්චි කරන මේ උපක්‍රම එක එක විදිහයි. ඉතින් මම කැමතියි මම කරපු විදිහට ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න. ගොඩක් අය කියනවා සාමියාණන් කන්ජි මතක තියාගන්න අමාරු කියලා. මේ මම විසින් මම හොයාගත්ත දෙයක්. දැන් ඔයගොල්ලෝ අඳුරන නැති හිගෂි. දැන් ඔයාලට ඉස්සරහට මෙන්න මේ වගේ කන්ජියා. මෙන්න මේ වගේ කන්ජියක් මේ තමයි හිගෂි කන්ජිය. දැන් මේක දැක්ක ගමන් කොච්චර පිටු ලිව්වා සාමාන්‍යයෙන් මතක හිටින ආගිට දැන් කන්ජි 400 ගණක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මේක මතක තියාගත්තේ මෙහෙම. මේක කොටුවක් තියෙනවා. මේ කොටුව පලාගෙන පල්ලෙහාට බූවල් එක්ක වගේ මෙහෙම යනවා. හරිද? ඒකේ නම තමයි හිගෂි. මම හැම කන්ජියකටම යා මොකක් හරි දෙයක් අපේ භාෂාවෙන් මේ උපයෝගී කරගත්තා. සාමාන්‍යයෙන් ෆුරුයි කියන්නේ පරණයි කියන එක. මම ඒක කරගත්තේ මේ කොටුව පරණ කොටුවක් උඩින් මැද්දේ දානවා කියන එක මම ඉගෙන ගත්තා. සපානයල කියන කොච්චර මතක තියාගත්තත් මතක හිටින්නේ නැහැ කියලා. ඒ මතක හිටින්නේ නැති ප්‍රධාන හේතුව තමයි ඕමනාවෙන් අවබෝධයෙන් මතක තියාගන්න. ඔය ලියන්න එහෙම කරන්නේ එක පාටි ක්‍රියාබාසිය පාඩම් කර දෙනකොට ඔළුවට ස්ට්‍රෙස් එක අපිත් එක්ක තමයි. ඊළඟ මේ දවස් ඇතුළත ඇත්තටම මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමෝටම පුළුවන් නම් ගෙදර ඔක්කොම කරනවා නේද? ගෙදර ඔක්කොම කරනවා. දැන් මෙතනට ඇවිල්ලා ඔයගොල්ලෝ විශේෂ කණ්ඩායමක්. හැමෝටම දැන් මේ දේ කරන්න. හැමෝටම පුළුවන් නම් හැමෝම මේක කරනවා. මේක කරනවා කියලා හිතට ධෛර්යය ගන්න මිනිස්සු කොටසක් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මේ හැමෝම අතර විශේෂයි. ඔබ මම අයියෝ මට කරගන්න බෑ මේකයි මතක නැහැ මට මේක කරගන්න පුළුවන් වේද එහෙම හිතන්න එපා මමත් එහෙමයි මේ මමත් එක පාටම ඇවිල්ලා පාස් වෙච්ච කෙනෙක් නෙමෙයි එතන දැන් ඕමගේ මල්ල ඉන්නවා කියලා හිතාගෙන හිටියා ඉතින් ඒත් එක්කම මම 2005 අගෝස්තු 27 වෙනිදා වගේ මතකෙ ඉඳලා මම ඒක ආවත් සුබයකට ඊට සැප්තැම්බර් 25 මොන ගියා මේ සෙනසුරාදා මම ඉස්සෙල්ලා ගිහුවා මට ලකුණු 245ක් තියෙනවා රීඩින් වල 100යි ග්‍රැමර් වල 100යි ලිස්නින් වල 100යි පළවෙනි සෙක්ෂන් එකේ විතර මට පොඩ්ඩක් අඩුනේ ඒකක් 91යි එක ප්‍රශ්නයක් අරගෙන ලකුණු පහක් ලැබුණා මගේ මල්ලි මාත් එක මාව නොයි තුන්වෙනි පෙළිය තමයි අපි ඉඳන් හිටියේ එයාට ලකුණු 247යි එයා බෝල් කිසිම දෙයක් දන්නේ නැතුව තමයි අත්සුකෝගෙන ආවේ අයනවා රියන් කරන්න නැතුවයි අන්තිමට එයා දැල්ලා 247ක් ගත්තා එයා වැඩගන්නේ ග්‍රැමර් වලින් එකයි කොහොම තමයි ඉතින් අපේ ගමට අපි ආරම්භ කරේ මං කියන්නේ ඔයගොල්ලෝ මේ කොච්චර අමාරු වුණත් අතාරින්න එපා මේ ගේම් එකේ ඔයගොල්ලෝ වරදි ඒ වුණාට ඔයගොල්ලෝ කවදාවත් පරාජිතෙක් වෙන්නේ නැහැ මේ ගේම් එක අතාරපු දවසක් තමයි ඔයගොල්ලෝ පරාජය වෙන්නේ එතක ඔයගොල්ලෝ උත්සාහවන්ත මේ අත්සුකෝ එකට ආපු කවුරුන් කාට වැරදුනෙත් නැහැ වරදින්නෙත් නැහැ මේකින් කාර්යය මට වැරදෙන්න දෙන්නෙත් නැහැ ඒකට මට 100% විශ්වාසයි මොකද මම මෙතනට ආවේ එදා ආපු දවසේ මට ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ අගෝස්තු වල ඒ සැප්තැම්බර් 25 මම මෙතනින් ඉරේට ගියාට පස්සේ ගොඩාක් විශ්වාසයක් ඇති වුණා මට අත්සුකෝ ආයතනය ගැන දුරස්සේ ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ වගේ ආයතනයක් පවත්වගෙන යනකොට සමුසනුයන්ගේ හීන බලාපොරොත්තු වලට පණ දෙනාට අවසාන වශයෙන් මම කියන්නේ එදා සැප්තැම්බර් 25 මම මෙතන මේ විදිහටම කතා කළා ගියා ස්තුති කතාව. එතන මම කියව වචනයක් කියන්නේ මේ ලස්සන හීනේ දිනපු දවසක හවසක ඔයාලට මට සකුර ගහක් යන්න දැනලා කියන ලස්සන කතාවක් තියෙනවා. ඒ දවස් වෙනකන් මහන්සියෙන් ගම්බත් දෙනේ මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කරනවා. අනිවාර්යෙන්ම ඔයයි මමයි සකුර ගහක් යට හමු විය යුතුමයි. දුමාර්ග දවසක්